සමට තෙරුවන් සරණ නිරෝගී සම්පන්නිය ලැබේවා. අද දිනත් මාගේ පියාණන් විසින් භාවිතා කළ අවුරුදු වර්ග කිහිපයක් ලක්වාසී සැමට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ ඔබ සමගයේ ප්‍රයෝජන සඳහා ලබා ගන්නා ලෙස මා ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. උලුක්කුවට වටිනා බෙහෙත් සංයෝගයක්. තරණ කොළ පොතු කහ ලුණු සමග කොටා මලවා වඳින උලුක්කුවට සෝවේ. පළමුව තරණ කොළ ටිකකුයි කහ ලුණු සමග අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොඳට තුනී වෙන්න කටන්න ඕන. ඒකලා මේ හොඳින් මේ කබලක දවා මලවා වඳින ඉතින් උලුක්කුවට ඊටාම යෝග්‍ය ඖෂධයක්. ඒ වගේම තල්මටත් තල්මක් දිනේ තල්ම තිබූ තැන උඳු වලට විතර කහමදේ දාලා උඳු හොඳට අඹරන්න ඕන. පළමු උඳු හොඳට අඹරලා ඒකට විතර කහමදේ දාලා හොඳට කවලම් කරගන්න. කවලම් කරලා එය හොඳින් මිශ්‍ර කරලා ඒ තල්ම තියෙන තැන ගන්නට. ඒක තල්මට ඉතාමත්ම යෝග්‍යයි. තවත් තල්මට සුදුසු බෙහෙතක් තවත් ඉදිරිපත් කරනවා. ඒ ඖෂධයක් තල්ම ඉරමුසු මුල්, පොල් පලා මුල්, බෙහෙත් මුල්, මීයට, කොට්ටපොල්, ඉඟුරු, සුදු ලුණු මේවා එක ප්‍රමාණයට ගෙනලා අරගෙන හොඳට කොටන්න ඕන. කොටලා පොට්ටේනි වල වණ්ඩෙන් තම්බලා තැලිච්ච තැන හොඳට දෙකලත් තල්මට ඉතාම හොඳයි. එසේම මා වටිනා බෙහෙත් දෙකක් ඉදිරිපත් කරනවා. මේ බෙහෙත් වෛද්‍යවරුන්ටත් වෛද්‍ය වෘත්තිය පුහුණුවනාට ඉතාම යෝග්‍ය බෙහෙතක්. මේ ඕනම තුවාලයක් සුව වෙන වටිනාම ඖෂධයක්. බෝපොතු, නුගපොතු, ඇහැටුපොතු, කවුඩු බෝපොතු මේවා සමවගෙන කොටා ඇල් වතුර සමග මිශ්‍ර කර හොඳින් මිරිකා එම යුස ලිපේ තබා හොඳින් සිඳ ගන්න. ඒ සිඳගත් යුසවලට තල තෙල්, එළවලු තෙල්, මී තෙල් එක පමණගෙන පෙරා සිඳගත් යුස භාජන වලට තමයි ඉස්සරහ කසාය තඹගත් ඒ බෙහෙත් වර්ග වලට මේ කියන තෙල් වර්ග ටික දාලා ලිපේ තියලා සිඳලා ඕන තුවාලයට ගල්වන්න පුළුවන්. ඒ තුවාලේ ඉක්මනින් සුව වෙනවා. මේක වටිනාම බෙහෙත් ඖෂධයක්. මේ බෙහෙත් තෙල් ලිප තබන විට කරණීය මෙත්ත සූත්‍රය කීම ඉතාමත්ම යෝග්‍යයි. පළමුව බෝපොතු, නුගපොතු, ඇටපොතු, කවුඩු බෝපොතු එක ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට තමන්ට තෙල් සංයෝගයට අවශ්‍ය තෙල් ප්‍රමාණයට අරගෙන හොඳට කොටන්න ඕනේ මේ ඖෂධ වර්ග ටික. ඒකලා කසාය හොඳට කොටලා ඒ යුස අරගෙන ලිපේ තියන්න ඕනේ. ලිපේ තියලා හොඳට හිඳුණු පසු ඒකට තල තෙල්, එළවලු තෙල්, මී තෙල් බෝතලේ බෝතල් භාගය ඒ අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඒ කලින් සිඳගත් කසායට දාලා ලිප තබලා හොඳට තෙල උතුරන්න ඇරලා භාජනෙ නිමුණ පසු භාජනෙ දාලා ඕන තුවාලයක දාන්න බය වෙන්න එපා. කිසිම දෙයකට ඒ තෙල ඉතාමත්ම යෝග්‍යයි. තෙල සිඳන වේලාවට කරණීය මෙත්ත සූත්‍රයේ කියනවනම් ඉතාම වටිනා ගුණ දෙනවා. ඔබ සමට තෙරුවන් සරණයි.